hello guys, කොහොමද ඉතින්? good morning. මගේ දෙවෙනි vlog එකෙන් තමයි මේ අද ඔයගොල්ලෝ හම්බෙන්නේ. අද හැදුවේ මම කලින් vlog එකෙන් ගෙනාවේ වාරි සිරිපා කතාවක්. අද vlog එකෙන් ආවෙන්නේ අවාරි සිරිපා කතාවක්. එතකොට අපි අද යන්නේ දෙහෙනකන්ද මොක්කවත්ත පාරෙන්. දැන් වෙලාව 8:00යි. 7යි ගානකට අපි බස් එකෙන් නැගලා අතුරු ස්ටෑන්ඩ් එකේ නැගලා දැන් අපි බස් එකෙන් බහැලා කිලෝමීටර් 3ක වගේ පොඩි ගමනකින් තමයි මෙතනට ආවේ. එතනට තියෙන කිලෝමීටර් 3ක් වගේ මේ අතන දිනා බුදු කුටියක්. එතනින් තමයි පඳුරු හිමකට ගහලා අපි අන්න ආමරම් ගන්නේ. එහෙනම් ලස්සන ගමනක සුන්දර ආරම්භයක් ඉස්සරහදී හමු වෙනවා. ගයිස් මේ දින ඉතින් ටෙන්ට් එක මෙන්න ඉතින් තමයි අපිට යන්න තියෙන්නේ. පේනවා ඉතින් කලින් කන්නේ පාරක් කියලා බලන්නවත් නෑ. අපි යන් ඉස්සරහට. ගයිස් කොහොමද ඉතින් අපි දැන් ඉන්නේ වේවල්දොල ගාව. පලාවල් සෝරි මුක්කත් එක නෙපාරි වලට මුලින්ම හම්බෙන සංඥාව තමයි මේ බෞද්ධ පොඩිය. මේ ගිය වාරේ දාපු පොඩිය. ඒක අපි දැන් යන්න තියෙන්නේ මෙහෙන් තමයි. ඉස්සරහ ගිහලා බලමු. දැන් මේ ඉන්නේ රත්ගම. ඒ කියන්නේ රත්ගම. මෙතන තමයි දැන් කෑවේ. දැන් මේ කාලා යන්නේ මේ යන්නේ අතනින් තමයි ආවේ. එනකොට ගල් එහෙම ගොඩක් ඉස්සන හැන පරිස්සමින් එන්න ඕනි. එතකොට මේ හරිය මම බ්ලොග් එකේ තුනක් බැලුවා. ඒ හරිය ගොඩ දෙනෙක් වැටෙනවා. ඒ වගේම මටත් ඒ වගේ වුණා. මගේ මේ දැන් මම වීඩියෝ කරන සෙල්ෆි ස්ටික් එකක් වැතුට හැන්නා. දැන් අපි කාලා මෙතනින් තමයි කාර් දුන්නේ. මේ සිග්නල් අඩු හින්දා මේ අපිට මැප් එකෙන් බලන්න ඉඩුත් නැහැ. පාර හොයාගෙන තමයි යන්නේ. සුන්දර vlog එකක් එනවා. වෙයි කියලා මම හිතනවා. නේද? අදලකන් ඩෝම් පුතා එලේ නගින් ඩෝම් පුතා මුකාට ගහට මේ ගහට සමත් දුන්නා අනිකට දාන්න මම හරියන දිනේෂ් එපෙතුමගේ වෙලා ඉන්න ඕනේ වෙද්දි ඔව් මේ චතුර කටිකත් එක්ක ඉන්න ඕනේ මට දාගන්න ඔව් මොහු දක්ෂෙක් වා පෙන්නලා තියෙනවා ඉතින් දුන්නා හරි අර බලමු මම ඉතිරි කාල ප්‍රවාස ඉතල ඒ වැඩ කටයුතු තමයි. උඹට කැමරා බලින් කියන්නේ ලයිට් නම් ඕනේ නැහැ. තාම 10:26 වෙලාව. තාම යනවා. අර අතනින් පාර දෙකට බෙදලා එහා පැත්තට තියෙන ගල්ගුවාව. අපි තෝන මේ පැත්තෙන් තමයි යන්න ඕනේ. තාන්න තියෙනවා. ඉස්සරහින් මොකද වගේ මොකද්ද අර ගියාට පස්සේ අපිට එතන තියෙන සීන් එක නේද ඒක හේද ඒකේ වතුර නේන අපිට ගිහිල්ලා නල්ල දන්නේ අනේ අපි ආඩියමල දන්නේ වතුර තිබ්බ නම් යනවා නේද ඉනුචේ වතුර තිබ්බ නම් යන්න තිබ්බ මොනවාද ආඩියමල වැටෙන්නද hello guys කොහොමද ඉතින් good morning දැන් 8යි වෙලාව මේ දැන් ඉන්නේ පැරඩයිස් ස්ටයිල් ගාව මේක තමයි පැරඩයිස් ස්ටයිල් කියන්නේ ඊ අපි පැරඩයිස් ස්ටයිල් ගාව කැම්ප් එකේ නොගහ අපි 10ට යන්න තමයි ආවේ ඌඩැල්ලෝයි ඇස්සින්ද අපි ගියේ එතන නැවතුණා කාලා එහෙම ඊට පස්සේ අපි දැන් නයිට් එක ගත කරේ අතන අපි නැහැ. يعني අපි දැන් නයිට් එක උතර ගත කරා. අන්නකම් ටෙන්ට් එක ගහුවා. ටෙන්ට් එක ගහලාගෙන අර අපි ටෙන්ට් එකක් ගියාම නිකන් නිල් පාටින් වගේ කවුරු හරි ආපු කෙනෙක් තමයි එතන මේ ලොකු ටෙන්ට් එක ඇදලා තිබ්බේ. ඒකත් වටිනාටක් පුරා. ඊට පස්සේ අපි යන් උදේ නැගිටලා අපි නාලා ටූල්ස් ඒවා දාලා කාලා තමයි දැන් අපි පුරුදු කරලා පටන් ගන්න හැදුවේ. අපි දැන් මෙතෙක් දුර ආපු ගමනේ විතර කිව්වොත් එහෙම ගාමන අති දුෂ්කරයි. වැස්සයි කුඩැල්ලෝ ඉඳලා එනම දුකයි අපිට. හැමතැනම කුඩැල්ලෝ කාලා එහෙම සීන් එකක් පුරා. එතකොට අයි ගමනේ ඉතුරු ටික හරි අපි සතුටු කියන්නේ ඉතුරු ටික හරි සාර්ථක වෙයි කියලා ආශා කරනවා. මේ ආපු ටික කියන්නේ මානසික රත්නම අන්තිම බින්දුව වෙනවා මේ මොකද
එනකොට පාර හොයාගන්න බැරුව කැලෙත් එක්ක කූඩල කකයින් වින්දා. කොහොම හරි අපි කිලෝමීටර් 7ක් විතර ආවා. 7ක් 9ක් ආවා. තව අපිට දෙකක් යන්න තියෙනවා. දෙකක් ගියාට පස්සේ අපි වැටේ කිලිටනවා අපි අද දැන් කිලෝමීටර් දෙකක් කොහොම හරි අතර ගමන යොදලා ගන්න තියෙනවා. ඉතින් තමයි යන්න තියෙන්නේ. ඉන්න මෙතනින්. තනියෙන් නම් හයික් එකට එන එක සුදුසු නෑ මේ පාරෙන් දෙලකන්ද මුක්කුත පාරෙන්. එතකොට හට්ටියක් එක්ක වගේ එනවනම් ගැටලුවක් නෑ. ඒක නම් අවුලක් නෑ. එනවනම් පොඩ්ඩක් අවදාගෙන ඉන්න ඕනේ මේ එන පාරේ හැම ගහකම කියන්නේ මීටර 50න් 50න් වගේ ගිය වාරෙන්නම බෞද්ධ කොටි තියෙනවා. ඒකෙන් තමයි අපි පාර වහගෙන ආවේ. ඒත් අපිට පාර මුලම හරිය පොඩ්ඩක් මගේ ඇරුණා. කොහොම හරි හොයාගත්තේ කොහොම හරි හොයාගෙන ආවා. එහෙනම් අපි ඉස්සරහට ඉස්සරහින් හම්බෙමු. හොඳ vlog එකක් එයි කියලා ඉතින් හිතනවා. එතකොට මෙතන කුරුසෙන් අපි යන්න තින්නේ. එහෙනම් අපි ඉස්සරහින් හම්බෙමු වෙනවා. අයිරියා බලපන් හොඳේ. සතුටුදරෝ යයිස්. පාර වෙයිලා. පාර වෙලා ආයි පාර තියෙනවා හැබැයි. ගහක්. පැරඩයිස් අයිලෙන් පස්සේ පැයක විතර හයික් එකකින් පස්සේ තමයි මේ ගඟ හම්බෙන්නේ. මේ මැණික් ගඟ. මැණික් ගඟේ කට්ටිය නැවතිලා තෙහෙන් බීලා යන්නේ. මට නම් එහෙම ටයිම් එක නැතිව මම මෙහෙම යන්න නැදුවේ. අපි එනම් මෙහෙම පලාබද්දල පාර සෙට් වෙන්න ඉස්සරහට යා. හායි ගයිස් කොහොමද ඉතින් ෆයිනල් අවුට්පුට් එකට ආවා. අන්න තියෙනවා පලාබද්දල පාර. ලයිට් ලයින් එක යන්නේ. මෙන්න තියෙනවා අපි ආපු පාර. මෙන්න තියෙනවා දැන් යන්න තියෙන ජුට්ට. යන් අපි දැන් පලාබද්දල පාර සෙට් වෙලා එහෙම මලුවට තමයි. යන් ඉතින් අයියේ මොකද කියන්නේ? ගොඩක් සතුටුයි. අවසානයේ සුන්දරයි. මාරම සතුටුයි. මේ පරිසර සුන්දරත්වයේ විඳින්න ආරක්ෂා කරන්න. අන්න ඒක. පරිස්සමෙන් ඇහිල්ලා ඕගොල්ලොත් යන්න. ඔව්. තනින් නම් ඉන්න හිතන්නත් එපා මේ පාරේ. විශේෂයෙන් කියනවා. නේද? තනියෙන් ආවොත් ඉන්න නම් එපා. ඒක මාරම අමාරුවක්. අපිව වැහෙනවා අයියෝ. පේනවනේ. යන්නේ. පේන්නේ. පාරවල් දුකේ දිස්සනවා. හරි. හරි. තව පොඩ්ඩයි. පලාබද්දලට තාත්තයි. නැග්ගා. 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 යා. ආවා. පාරට ආවා. දෙපා. ආවා. යා. ආවා. අම්මි. අඩියා. අඩෝ. දේන කන්ද මුක්කවත්ත පාර. පලාබද්දල පාරට සෙට් වෙන්න තන. මට පිටලා මේ view එක. එහෙනම් guys අපි යන් ඉස්සරහ. බලන්න. ආපු පාර මෙතනින්. පාර ගැන කිව්වොත් guys මේ ඇවිල්ලා පලාබද්දල පාර. මේ ඉන්නේ පලාබද්දල පාර. ඒතකොට අපි ආවේ දේනකන්ද මුක්කොත්ත කැලෑ පාරෙන්. කැලෑ පාර සෙට් වෙන්නේ මෙන්න මෙතනින් තමයි. මෙතනින් පැල්ල තමයි ඉන්න තියෙන්නේ. මේ දැන් අපි කැලෑ දේනකන්ද මුක්කොත්ත කැලෑ පාර ඇවිල්ලා සෙට් වෙන්නේ පලාබද්දල පාරට. පලාබද්දල පාරෙන් තමයි මලුවට යන්නේ. මොකද මලුවට යන්න ප්‍රධාන පාර දෙකකින් තියෙන්නේ හැටන් පාර සහ පලාබද්දල පාර. ඒ රත්න පාරත් ඇවිල්ලා මේ විශ්වාස ෆොටෝ ගන්නද?
ටයිම් ලැප් එකක් මන් තියලා පයින් ඇවිල්ලා කන කට්ට අද්ගලකං ඩෝම් පුතා එල්ලේ රාගි ඩෝම් පුතා දැන් අච්චර කඳු බඩ දාපු තා චුට්ටයි ගයිස් අන්න මලු අන්න අතන මෙන්න මේ දාන කෙලින් තමයි අපි ආවේ මීදුමට රැයිලා අම්මේ දැන් ආවාරුවේ බ්ලොග් එක හිතපු තරම් අපි ඒ කියන්නේ හිතපු තරම් ලේසි ඇද්ද බණ කියන්න ඕනේ අපි යන් ඉස්සරහට කොහොමද ඉතින් අපේ බ්ලොග් එකේ අවසානයේ සටහන් කරන්න යන්නේ කොහොමද ඉතින් මලුට ආවා කියන්නේ උඩ මලුට යන්න දෙන්නේ නැහැ මම උඩ මලුව පෙන්නන්න මේ විදිහට උඩ මලුව ඉතින් ලොක් කරලා තින්නේ මේක අරින්නේ වාරට පමණයි උඩ පැත්තට යන කියන්නේ උඩ මලුවට යන්න පුළුවන් අවාරය આવුත් ඉතින් අපිට මේ පල්ලේ මාව විදිහට තමයි යන්න වෙන්නේ මෙතන දැන් වන්දනා කටයුතු කරලා යන්න වෙන්නේ ඔන්න ඔහොම තමයි ඉතින් ජය ගත්තේ අති දුෂ්කර මාර්ගයකින් ඇවිල්ලා මේ වගේ ඔලුග්ගයක් ඉතින් ඔයගලන්ට ගෙන ආවේ දැන් අපි පලාබද්දල පාරෙන් තමයි යන්න ඉන්නේ පලාබද්දල පාරෙන් කරුණාකර කියන්නේ ආය යන්න ඉන්නේ පලාබද්දල පාරේ රත්නපුර පාර කියන්නේ පලාබද්දල පාරම තමයි එතකොට පලාබද්දල පාර තමයි රත්නපුර පාර සෙට් වෙන්නේ ওই පාර දෙකම ඉතින් කොහොමද ඉතින් හැමෝම දන්න කාරණේ මේ පැත්තට යන්න පුළුවන් කට්ටියදී ගිහිල්ලත් ඔන්න එහෙනම් අපි යනවා ආය ගමනාන්ත ඉවර කරා ඉතිරිපාදේ ආව කොහම හරි දේනකන් මුක්කත් කියන අමාරු පාරක් මොකද කියන්න ඕනේ අපි ගොඩක් කූඩැල්ල කාල දුක්කින්ද ඒ අමාරු පැත්තකින් දීලා අපි කොහම හරි පටන් ගත්ත ගමන ඉවර කරා අපි කොහම හරි මලුවට ගියා එහෙනම් දැන් අපිට ටයිම් හරි කොහම හරි අපි පැය දෙක තුනකින් අපි නවතින්න නැතුව කොහම හරි දැන් පලාවද්දලටම බෑ ගන්න ඕනේ අපි මම බෑග් ටික හැල කණු ගාව තියලා ගියේ මොකද මට බර වැඩි හින්දා එහෙනම් අපි මේ අන්තිමේදී හම්බෙමු ආයි ගයිස් කොහොමද ඉතින් එතකොට සීල් බ්ලොග් එක අපි අවාර සීල් බ්ලොග් එක මෙතන ඉවර කරන් තමයි හදන්නේ මේ තමයි පලාබද්දල පන්සල මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ පන්සලට ඇවිල්ලා එහෙනම් අදට මේ vlog එක ඉවරයි ජය වේවා බයි